උදේ ගම්මන් පිළ. දැන් මොකක් හරි තියෙනවද? නෑ. පක්ෂයක් තියෙනවලු මොකද? පිවිතුරු හෙළ උරුමේ. නායකයා උදේ ගම්මන් පිළ. ලේකම් උදේ ගම්මන් පිළ. මාධ්‍ය ප්‍රකාශක උදේ ගම්මන් පිළ. මධ්‍යම කාරක සභික උදේ ගම්මන් පිළ. සභාපති උදේ ගම්මන් පිළ. මේ කඩුවෙල ඉන්නවද කවුරුත් උදේගේ මිනිහෙක්? උදේට නැගිට්ටොත් තමයි. නැත්නම් වෙන කවුද ඉන්නේ? කල්පනා කරලා බලන්න. හරිද? ඒ නිසා ඒ අය දේශපාලන වශයෙන් අනාථ වෙච්ච අය. තව ඉන්න වාසුදේව නානායක්කාර. අපේ තරුණ තරුණියන් දැන් වෙන නමකුත් කියනවා අප්පා. නේද වාසුදේව. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1994 මේ පුටුවේ වාඩි වෙනකොට මතකද? ස්වාමී දූතිකාව විහාර මහා දේවිය බැහැලා යනකොට චෞර රැජින මතකද? මහින්ද මහත්තයා 2005 මේ පුටුවේ වාඩි වෙනකොට ගිරවාපත් වී පුදුම ගුරුවන් සාටකේ පළඳගත් වෙල්ලිප නැල්ලේ ඇවිදින ගැමියා බැහැලා යනකොට කම්බ හොරා කල්පනා කරලා ඒ වගේම තමයි මේ සඳහා මුළු මාධ්‍ය බලය යොදවනවා. තව ටික දවසින් බලා ගන්න පුළුවන් උදේ 7ට ඇමතිවරු අර නයිටීන් එකේ දඟලන විදිහ. අපි ඒ විදිහටම නයිටීන් කිව්වේ ඒකයි. මෙතන සුදු හරි නම කියන්න හොඳ නැහැ. නයිටීන් කියලා කිව්වේ ඒ නිසාම තමයි. හොඳයි. බහුතරයක් මේකට විරුද්ධයි. හැබැයි එක්කෙනෙක් ඉන්නවා. අර සමහර ඉස්සර ගෙවල් ඔය දැන් නම් අඩු ටික ඉස්සර ගෙවල් වල ගෙම්බෝයි සීතලට මුල්ල ඉන්නෝනේ. ගෙම්බ අල්ලලා විසික් කරාම ආයේ ගේ පැත්තට හැරිලා තමයි වැටෙන්නේ. එහෙම එක්කෙනෙක් ඉන්නවා. පයින් ගහලා විසික් කරනවා. ආයේ ගෙම්බ යෝජනා 12ක් අරගෙන ඇතුල් වෙනවා. ඒ ගේ ගෙම්බ. හරිද? ආයේ එළවනවා. ආයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා ඇතුල් වෙනවා. නේද? ඒ වගේ නිකන් එක එක වර්ගික ඒ ගේ ගෙම්බෙක් ඉන්නවා. ඒ ඇරුණකොට මම දැක්ක දැන් පෝස්ට් එකක් ගහනවා. මව්බිමට මහින්දට සීමා නැත කියලා. ඒකම තමයි බය. ඒක තමයි බය. ඊට කලින් හැම දිනාටම සීමාවක් තිබුණා. අඩුම තරමේ විවස්ථාවෙන් සීමා පනවලා තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට විවස්ථාවෙන් සීමා පනවලා තිබුණා. එනිසා එතුමිය ජනවරම ගත්තට පස්සේ ඒ දිවුරුම් දීපු දිනේ සිට අවුරුදු 6 ගණනය කරා සීමාවක් තිබුණා. එතුමියගේ කැමැත්තක් තිබුණා අවුරුද්දක් ඉන්න. ඒක දන්නා. හැබැයි එතුමියට සීමා පනවලා තිබුණා. දැන් රාජපක්ෂගෙන මට සීමා නැහැ. ඔව් ඒක තමයි අපි බය වෙන්නේ. සීමා නැහැ. ඔයාලට සීමාවක් නැහැ. අට බලයයි බල ලෝභයයි වෙනුවෙන් සීමාවක් නැහැ. රාජපක්ෂ මහත්තයෝ ඔයාට හොරකමේ සීමාවක් නැහැ. කොයි සීමාවක් තියෙන්නේ? මීට කලින් සාමාන්‍යයෙන් අපි ඔය ගාමිණිසානායක මහත්තයා මහවැලි කරන කාලේ සාමාන්‍යයෙන් කිව්වේ නිකන් 101 මහත්තයා. ඒක රුපියල් 100ක් ගත්තොත් රුපියලක් ගත්තද? මිස්ටර් 1%. ඒකේ සීමාවක් තිබ්බනේ මොකක් හරි 101යි. දැන් හොරකම තමයි 101යි වට සීමා තිබුණා. දැන් මොකද තියෙන සීමාව? දැන් හොරකමට සීමාවක් නැහැනේ. ඉස්සරහ තිබුණේ කොමිස් ප්‍රමාණය ප්‍රතිශතය. 101යි 10යි. ඒක කුඩා ප්‍රතිශතයක්. දැන් තියෙන්නේ නේද? දැන් තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිශතය කීයද කියලා අහන්න. කොමිස් එකේ ප්‍රතිශතය නෙමෙයි. ප්‍රොජෙක්ට් එකක් ආපම කෝටි 100ක් අහන්නේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිශතය කීයද? අනිත් ඔක්කොම කොමිස්. සීමා නැහැ.